කවුරු ආවත් සෝබිත හාමුදුරුවෝ ආපු දෙන් මෙහෙන් මහින්ද මහත්තයා ආපු දෙන් මෙහෙන් මොන ඕන අයියෙක් ආපු දෙන් හාමුදුරුවනේ වැඩේ තියන්නේ අපේ අතේ අපි අද 5000ක් කැඳෙව්වේ ඒ වැඩේ පටන් ගන්න මොකද්ද වැඩේ පටන් ගන්න ලෑස්තිද පටන් ගමු අපි අද ඉඳලා මොකද්ද හාමුදුරුවනේ ලංකාවේ තියෙනවා ගම් 25287ක් මේ බොහෝ ගමකම පන්සලක් තියෙනවා අපි දන්නවා ලිඛිතව ලියාපදිංචි වෙලා අවම තරමින් පන්සල් 12000ක් තියෙනවා ඒ ඔක්කොම අමතක කරමු ඇමතිවරුන්ගේ ගෝල බාලයෝ ඉන්න ඒ පරපුරු අමතක කරමු වරදාන වලට දැන් ඉතින් මේ රටේ මරක්කල නිකායක් හැදිලා තියෙනවා ඒ නිකාය අමතක කරමු පල්ලි නිකායක් බිහි වෙලා තියෙනවා ඒ නිකායත් අමතක කරමු බුද්ධ චීවරයට ගෞරවය දීලා අදීන අභීත භික්ෂුවකේ මග යන පන්සල් 5000ක් නැද්ද හාමුදුරනේ අපට ඔබ වහන්සේලා කියන්න තියනවද නැද්ද හාමුදුරනේ පන්සල් 5000න් අපි වැඩපිළිවෙලක් පටන් ගමු ඒකට තමයි මේ වෙඩිමුරේ අපි තියන්නේ අද ඉඳලා ඔබ වහන්සේලා පටන් ගන්න යන ගමන් ගන්න පොත් සාප්පුවට ගිහිල්ලා කොළ 100ක් එක කොලේක 10 දෙනයි සිංහල බෞද්ධයෝ 1000ක් හදමු එක පන්සලක පන්සල් 1000ක පන්සල් 5000ක 1000 ගානේ බෞද්ධයෝ හදාගත්තොත් ඡන්ද කොච්චරද ඡන්ද ලක්ෂ 50යි අපි ඒ බලවේගයත් එක්කයි ජනාධිපතිවරණයට මූණ දෙන්නේ බලමු දිනන්නේ බෞද්ධයෝද නැද්ද කියලා හාමුදුරුවනේ පන්සල් 5000යි හෙට ඉඳලා ඔබ වහන්සේලා වැඩපිළිවෙල පටන් ගන්න ඕනේ අපි පටන් ගනිමු මේ වෙනස අපි කරමු ඒකට අපිට හයිය තියෙනවා සවිය තියෙනවා ශක්තිය තියෙනවා ඕන තරම් ජවය තියෙනවා ඒක අපිට කරන්න පුළුවන් බෝධි පූජාවෙන් 7 දවසෙන් 3 මාසෙන් හාමුදුරුවනේ අරාජික වෙච්ච රටට අරාජික වෙච්ච ජාතියට අපි ආදමු නායකයෙක් ඒ නායකයා බෞද්ධ බලවේග මතින් හදන බෞද්ධ සාර ධර්ම වලට වග කියන මේ රටේ බුද්ධ ශාසනය මොකක්ද කියලා තේරුම් අරගෙන නිර්වචනය කරපු හැබැයි ඓතිහාසික උරුමයන් දිනා දෙන එකෙක් අපි හදමු කරන්න පුළුවන් ඒක කරන්න පුළුවන් අපට විතරයි ඒ නිසා අපි පටන් ගමු පන්සල් 5000ක ගලවන්න කියන්න නිල් පාට කණ්ණාඩි ගලවන්න කියන්න කොළ පාට කණ්ණාඩි ගලවන්න කියන්න රතු පාට කණ්ණාඩි සිංහල බෞද්ධ කම විතරක් ඔළුවට ගන්න කියන්න දජය බෞද්ධ කොඩිය විතරයි වෙන වෙන ඒවයි පස්සේ ගිහිල්ලා හෙම්බත් උනා ඇති අද අපිට පේනවා මේ රටේ දේශපාලඥයෝ ගෙනාපු තැන දැන ඉගෙනගෙන මහන්සි වෙලා උපාධි අරගෙන විශ්වවිද්‍යාලවල දුක් විඳලා නොඑක් දේ කළා රස්සාවට යන්න දේශපාලකයෙක්ගේ ලියුම ගන්න ඕනේ මොන නිවටකමක්ද හාමුදුරුවනේ මේක වෙනස් කළා බොදු බලය නංවලා සිංහල බෞද්ධ රජයක් මේ රට තුල ගොඩනගලා අනිත් සියලු පුරවැසියන්ට අපේ ද්‍රවිඩ සහෝදරයෝ ඉන්නවා අදින් පස්සේ තමුන්නාන්සලාත් සිංහල දෙමළ ඒ හින්දු බෞද්ධ එකමුතුවෙන් අපි හදමු මහත්වෝ වැඩපිළිවෙලක් අපි නැගෙනහිරටත් එනවා අපි උතුරටත් එනවා රටේ සිව් දෙසාමෙම ඇවිල්ලා අපේ මිත්‍රත්වයේ දෑත දිගු කළා ආදරයෙන් හින්දු ජනතාවත් වැළඳගෙන 50 ලක්ෂයට තව 15 ලක්ෂයක් එකතු කළා 65 ලක්ෂයක් මේ රට අපි හදන්න ලෑස්ති බලමු ඔය මැති ඇමතිලගේ තක්කඩි කයිවාරු කාර්යයන්ගේ කොමිස් වලින් මත්කුඩු වලින් වෙන වෙන දරා ජීරණ දේවල් වලින් මුදල් උපයලා චණ්ඩිකම් කරන උන්ට ඉදිරියට චණ්ඩිකම් කරන්න නොදී මේ රට මේ පෞකාරයන්ගේ මුදව ගන්න අපි වැඩපිළිවෙලක් ආරම්භ කරමු හාමුදුරුවනේ ඒ වෙනුවෙන් පෙළ ගැහිමු කියන පණිවිඩය මතක් කරමින් අද මේ සමුළුව සඳහා
වැඩම කරපු ඔබ සියලු දෙනා වහන්සේට අපේ ගෞරවය එවැගේම අපේ ආදරය සහ ප්‍රණාමය පිරිනමමින් සබුද්ධික සවිඥානික යමක් හිතන්න පුළුවන් යමක් කරන්න පුළුවන් මහත්තුරුන්ට අපි ආරාධනා කරනවා මේ ජාතික වැඩපිළිවෙලට උදව් කරන්න ඔබ වහන්සේලා උදව් කරන්න අපි ඔක්කොම එකතු වෙලා අපේ නූපන් දරු පරම්පරාව වෙනුවෙන් අපි හදමු අභිමානවත් එක එකාගෙන් ටොකු නොකන අන්තවාද නැති ආර්ථික සරණාගතයන්ගේ ආගමික අන්තවාදී සරණාගතයන්ගේ ගොදුරු බිමක් වෙන්න ඉඩ නොදී සම්මා දිට්ඨිය පිරුණ මිත්‍යා දෘෂ්ටිය තොර වුණ වාසනාවන්ත රටක් හදන්න අපි අදිෂ්ඨානය ඇති කර ගනිමු. ඔබ සෑම සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරනවා.